මම ආයුර්වේද වෛද්‍ය විමලදාස උඩගියාරච්චි. අද ගමේ සීයා YouTube නාලිකාවෙන් අද පෙන්වන්න යන්නේ ළමෙක්ගේ ඔළුවේ තඩි උකුණු වඳ කරන්න බෙහෙතක්. එතකොට අද මේ බෙහෙත හදන්න ගොඩපර තියෙනවා. රතු ලුණු තියෙනවා. වෙරළු කොළ තියෙනවා. peer කොළ තියෙනවා. කොහොඹ කොළ තියෙනවා. මේ සෙවන්දරා මුල් තියෙනවා. උළුහාල් තියෙනවා. මේකෙන් තමයි මේ බේත හදන්න යන්නේ. දැන් අපි මේ ඔක්කොම දාලා ඉරලා ගලේ දාලා අඹර ගණ්ඩායි යන්නේ. මේ වතුර ටිකක් දාලා අඹරගත්ත බේත් ටික. මේ බේත් ටික දැන් මේ දුවගේ ඔළුවේ ගන්නවා. දැන් ඔළුවේ හැමතැනම ඔළුව තෙමාගෙන ඔළුව වතුරෙන් තෙමලා තියෙන්නේ. තෙමලා මේ ගාලා විනාඩි 15ක් 20ක් ඉන්න ඕනේ මේ නාන්න. එතකොට මේ සතියකට දෙතුන් පාරක් ගෑහම එක උකුණෙක්වත් අඩියෙක්වත් හිටින්නේ නැහැ මේ බේතට. මේ මම ඉස්සෙල්ලා බේත් වට්ටෝරුව කිව්වනේ. යාන් ඒ බේත් වට්ටෝරුව තමයි මේ ගොඩපර වල හොඳට සෙවල එහෙම තියෙනවනේ. ඒවට තමයි මේ ඒවට වෙරළු කොළ, peer කොළ ඕවා ඔලුවට කෙස් වලට හොඳයි. මෙහෙම හොඳට ඔළුවේ කෙස් අස්සේ යන්න හොඳට අතුල්ලන්න ඕනේ. මෙහෙම අතුල්ලා ගාලා පැය භාගයක් විතර ඉඳලා තමයි නාන්න ඕනේ. හොඳට අතුල්ලා නාන්න ඕනේ මසාජ් කළා වගේ. එතකොට මේ උකුණු එහෙම ඔක්කොම යනවා. අවුවේ පැය භාගයක් විතර මේ ඔළුව මේවා එලා ඉවරයි. දැන් නාගන්න තියෙන්නේ. ඕගොල්ලන්ගේ ඔළුවල උකුණු තඩි ඉන්නවා නම් මේ බේත කරගන්න කියලා මං කියනවා. අදට මෙතනින් මේ නවත්තනවා. මම නැවත මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.